පටන් ගන්න යන්නේ ගණිත අභ්‍යුහන ඉවරයි. ගණිත අභ්‍යුහන සම්පූර්ණම පාඩම ඉවරයි. පාස් පේපර්ස් මැදදී ආපු ගණන් ටික හැදුවා 2028 වෙනකම්. එතකොට අපි දැන් අද පටන් ගන්නවා අපිට ව්‍යවහාරික ගණිතයට යන්න ඕන. සුද්ධ ගණිතේ පාඩමක් නේ ගණිත අභ්‍යුහනේ කරේ. ඒතර ව්‍යවහාර ගණිතක applied maths කරන්න නැත්නම් ව්‍යවහාරික ගණිතේ පටන් ගන්න අපිට දෛසික පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒතකොට දෛසික වලින් ගානක් එනවා. ඊට පස්සේ ඒකතල බල පද්ධතිය ඒකත් දෛසික වලම එක්තරා කොටසක් ඒකතල බල පද්ධතිය කියන්නේ. එතකොට දෛසික පාඩම තමයි දැන් අපි අද පටන් ගන්න යන්නේ. දෛසික පාඩම මුලින්ම කරනකොට මේක ගැන හරියට අවබෝධයක් අඩුයි. සාමාන්‍ය පන්තියේදී නම් කමක් නැහැ. උසස් පෙළ පන්තියේදී මේක හරියටම අවබෝධ කරගෙන ඉන්න ඕන. දැන් සමහර වෙලාවට දෛසිකයකට උදාහරණයක් කියන්න කිව්වම ළමයි කියනවා දෛසිකයකට උදාහරණ. ඉතින් ඔයගොල්ලෝ භෞතික විද්‍යාවේදී අහලා තියෙනවා. දෛසික වලට උදාහරණයක් තියෙනවා. ප්‍රවේගය, විස්ථාපනය, ත්වරණය, මන්දනය, ගම්‍යතාවය ඔය විදිහට කියගෙන යනවා. නමුත් ඔය ඔක්කොම වැරදි බව ඔයගොල්ලෝ දන්නවද? සම්පූර්ණ අවබෝධ කරගන්නලා නැති නිසා දෛසිකයන් කියන්නේ මේවා ටික ඔය විදිහට කියවන්නේ. සාමාන්‍ය පන්ති ළමයි කිව්වට කමක් නැහැ. උසස් පෙළ පන්තියේ ඉන්න ළමයෙකුට දෛසික ඉගෙන ගත්තට පස්සේ දෛසික පිළිබඳව එහෙම කියනවා නම් දෛසිකයකට උදාහරණයක් දෙන්න කිව්වම ඔය මම කියපු ටික කියනවා නම් එයා දෛසික පිළිබඳ අවබෝධයක් කරගෙන නැහැ. වෙන විදිහින් කියනවා නම් දෛසික පාඩම හරියට ඉගෙනගෙන නැහැ. අන්න ඒ කාරණේ ඉස්සෙල්ලාම අපි තේරුම් අරන් ඉමු මොකද්ද මේ දෛසිකය? ඒ දෛසිකයක් කියන එක ඕන උනේ අපිට ගණිතයේදී. දැන් විශේෂයෙන් යාන්ත්‍ර විද්‍යාව එන්නත උසස් ගණිතය කරනකොට අපිට ඝන වස්තුන්ගේ චලිත ත්‍රිමාන චලිත ඒවා ගැන ඉගෙන ගනිද්දී දෛසිකය කියන සංකල්පය තාම අවශ්‍යයි. ඉතින් මෙහෙම එකක් ඕන උනේ අතීතයේ ඉඳන් ඉලක්කම් ටික අර්ථ දක්වගත්තට පස්සේ දැන් අපි හිතමු අපි කියනවා මෙන්න මේ මල්ලේ තියෙනවා සීනි කිලෝග්‍රෑම් 100ක්. එතකොට ඒක හරියටම නිශ්චිතයි. මේ මල්ලේ තියෙනවා සීනි කිලෝග්‍රෑම් 100ක්. ප්‍රමාණය නිශ්චිතයි. ප්‍රමාණය නිශ්චිතයි කියන්නේ ඒක හරියටම දන්නවා කොච්චර ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියන එක සීනි. නම් මෙන්න මේ වගේ දෙයක් මම මේ උදාහරණයක් පොඩ්ඩක් දෙන්නම්. මෙන්න මෙහෙම මේ හතරමං හන්දියක් තියෙනවා කියලා හිතන්න. මේක යන්නේ උතුරු දිශාවට. උතුරු. දෙතර අන්තර්ගාමීවට තියෙන හතරමං හන්දියක්. මේ පැත්ත දකුණ. south. මේක මේ පැත්ත east. නැගෙනහිර.
මේක බටහිර වෙස්ට්. දැන් මෙන්න මෙහෙම මේ පාරවල් දෙකක් කියන්න හිතන්න. මේ පාරේ යනවා මෝටර රථයක්. මේ මෝටර රථය අපි හිතමු රතු පාට ටොයෝටා කාර් එක. මෙයා යන්නේ 70ක කිලෝමීටර් පැයට. මේක දිගේ යන්නේ. ඒ විදියම කාර් එකක්, ඒ ජාතියම කාර් එකක්, ඒ පාටම, ඒ ජාතියම, ඒ මාදිලියම නැත්නම් ඒ මොස්තරේම, ඒ මොඩල් එකේම මේකෙත් ඒ රතු පාට ටොයෝටා. මේකත් යන්නේ 70ක වේගයෙන්මයි. 70ක කිලෝමීටර් පැයට. දැන් කවුරු හරි දැන් අපිට කිව්වොත් මෙන්න මේකේ තියෙනවා සීනි මෙච්චර. සීනි කිලෝ 100ක්. එහෙම නැත්නම් බූරියක් වෙන්නලා කියනවා මෙන්න මේකේ තියෙනවා පෙට්‍රල් ලීටර් 20ක්. ලොකු බූරියක්. කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නෑ. ඒක වට මේක දිහා බලනවා මේ ලීටර් 20ක් තියෙනවා. දැන් මෙන්න මේම ප්‍රශ්නයක් ආවොත් මේ හතරමං හන්දියේ මේ පැත්තට යනවා පැයට කිලෝමීටර් 70ක වේගෙන් රතු පාට ටොයෝටා කාර් එක. ඒ જાතියම කාර් එක උතුරටත් යනවා මේක නැගෙනහිරටත් යනවා. දැන් කවුරු හරි කියනවා මෙතනට ඇවිල්ලා එක්කෙනෙකුට කියනවා අර පැයට කිලෝමීටර් 70ක වේගෙන් යන රතු පාට ටොයෝටා කාර් එක දිහා බලන්න කියලා. එහෙම බැලුවොත් එතකොට මේක දිහා බලනවද මේක දිහා බලනවද කියන එක ප්‍රශ්නයක්. එක්කෙනෙක් කියනවා මේක දිහා බලාගෙන ඉන්නවා. වෙන කෙනෙක් මේක දිහා බලාගෙන ඉන්නවා. මොකද අපිට කිව්වේ රතු පාට ටොයෝටා කාර් එකක් 70ක වේගෙන් යන. අපිට කිව්වෙච්ච එහෙමනම් මෙන්න මෙතෙන්දී ගැටලුවක් ඇති වෙනවා මේ විශාලත්වය 70 කියන විශාලත්වය එහෙම නැත්නම් පාට වර්ගේ විතරක් ප්‍රමාණවත් නැහැ. මේ දිශාවත් සම්බන්ධ වෙච්ච යමක් අපි දැනගන්න ඕනේ. එතකොට එහෙම වෙලාවල් වලට අපි ගණිතය ඉගෙන ගන්න අපිට යම් අර්ථ දැක්වීම් දෙනවා. ඒ අර්ථ දැක්වීම් දුන්නේ නැත්නම් අපිට ගණිතය ඉගෙන ගන්න බැරි වෙනවා. හරියට එතනින් එහාට යම් ගැටලු වලට මේවා පාවිච්චි කරන්න බැරි වෙනවා. අනේ ඒක නිසා අපි දැන් ඉලක්කම් ටිකක් ඉලක්කම කියන එක අපි හිතේ මවාගත්තු රූපයක් නිසා මේ ලෝකේ ස්වභාවිකව තියෙන දෙයක් නෙමෙයි ඉලක්කම. උදාහරණයක් වශයෙන් මම කිව්වොත් අඹ ගෙඩියක් ගහක හැදෙනවා. අන්න අර ගහේ තියෙන අඹ ගෙඩිය අපිට පෙන්වන්න පුළුවන්. ඒතකොට නැත්තම් මේ රෝස මලක් හැදිලා තියෙනවා මේ පඳුරේ. රෝස මල තියා අපිට බලන්න පුළුවන්. රෝස මල අපිට පේනවා. මේ දෙකේ ඉලක්කමක් ගහක හැදෙනවද? peer ගෙඩියක් හැදෙනවා වගේ දෙකේ ඉලක්කම හැදෙනවද කොහොමද? නෑ. මලක් පිච්ච මලක් පිපෙනවා වගේ දෙකේ ඉලක්කම් පිපෙනවද කොහේ හරි ගහක? එහෙම වෙන්නේ නෑ. හරි. එහෙමනම් මේ ස්වභාවිකව තියෙනවා යකඩ. මේ අපිට පොළව හාරලා යකඩ හොයා ගන්නවා වගේ යපස් අරගෙන යකඩ රූපල ගන්නේ. යපස් ගන්නවා වගේ දෙකේ ඉලක්කම් ගන්න පුළුවන්ද පොළව හාරලා කොහේ?
එහෙම නැහැ. එහෙමනම් මේක අපි හිතෙන් මවාගත්තු රූපයක්. අන්න එහෙම ගණිතේ ඇයි ඒව මවාගන්නේ? අපිට භෞතික දේවල් තියෙනවා ඒව භෞතික ළමයි 3 දෙනෙක් කිව්වම ළමයි 3 දෙනෙක් ඇඳගෙන ඉන්න බෑනේ. තුනේ ඉලක්කම ලියලා ළමයි 3ක් කියලා දාන්න පුළුවන්. ළමයි 5ක් දන්න ඉලක්කමක් කියන එක දන්නේ නැත්නම් ළමයි 5 දෙනෙක් ඇඳලා දින්නු. එතකොට පොත් 10ක් මේ කියන එක 10 ඉලක්කම දන්නේ නැත්නම් 10 ඇඳලා පොත් 10ක් අඳින්නු. මෙන්න කියලා. තව කෙනෙකුට තේරුම් කරන්න. ඉතින් එහෙම ඕනේ පොත් කියලා ලියලා 10 කියන ඉලක්කම ලියුවම දන්න පොත් 10ක් තමයි තියෙන්නේ. එතකොට ඒ ඉලක්කණු අපි හිතේ මවාගත්තු දෙයක්. අන්නේ හිතේ මවාගත්තු ගණිතය ඉගෙන ගන්න, විද්‍යාව ඉගෙන ගන්න, වෙන විදිහින් කියනවා නම් භෞතික දේවල් ගැන ඉගෙන ගන්න. භෞතික වස්තුන් ගැන හදාගන්න. අපි හිතේ මවාගත්තු දේවල් වලට අපි කියනවා ගණිතමය වශයෙන් හිතේ මවාගත්තු දේවල් වලට කියනවා සිංහලෙන් කියන එකේ අර්ථයකුත් තියෙනවා. සිංහලෙන් කියන්නේ ගණිතමය භූතාර්ථ. ගණිතමය භූතාර්ථ. ගණිතමය භූතාර්ථ. අපි ඉංග්‍රීසියෙන් කියනවා mathematical entity කියලා. mathematical entity. ගණිතමය භූතාර්ථ. ඒක සිංහලෙන් තියෙනවා මේ භූත කියන්නේ මේ හිතේ බවාගත්ත දෙයක්. එහෙම අර්ථ දැක්වීම ගණිතමය අර්ථ දක්වපු දෙයක්. ඉතින් mathematical entity. එතකොට මේ ගණිතමය භූතාර්ථ මවාගත්තේ හිතේයි අපි මේ ගණිතය ගැන හදාරන්න භෞතික වස්තුන් ගැන හදාරන්න පහසු වෙන්නයි. භෞතික වස්තුන් ගැන හදාරන්න පහසු වෙන්න තමයි අපි මේවා ඉගෙන ගත්තේ. එතකොට එහෙමනම් මෙන්න මේ mathematical entity නැත්නම් ගණිතමය භූතාර්ථ යක් තමයි දෙකේ ඉලක්කම. පහේ ඉලක්කම. ඉලක්කම් ටික වෙනම අපි තාත්වික සංඛ්‍යා ඉගෙන ගන්නකොට මේව ගැන වඩා හදාරමු. දැන් අපි අද ඉගෙන ගන්නේ දෛසික පාඩම. දෛසික විභාගයක ගානක් එනවා vectors. ඒ විතරක් නෙමෙයි ව්‍යවහාරික ගණිතයේ එන ඒකක ඉගෙන ගැනීමේදී මේ දෛසිකය කියන සංකල්පය හරියට ඒවල මූල ධර්ම ඉගෙන ගත්තේ නැත්නම් අපිට මේ පාඩම් හරියට අවබෝධ කරගන්න බෑ. කටපාඩ මේ ගණන් හැබැයි මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එතකොට බොහෝ විට මම කතා කරන ළමයි සමහර ගුරුවරු මේවා ගැන හරි අවබෝධයක් ඇති බව මේ තේරෙනවා. ඒක නිසා අතවදින් මේ කොක් මම ටෙලිෆෝන් කරලා කියනවා සමහර ළමයි මගෙන් ඉගෙනගත්තු ළමයින්ගේ මේ ගුරුවරු ඉන්නවා, දෙමව්පියෝ ඉන්න ළමයි. ඒ වගේම සමහර ළමයි උගන්වන්න ගිහිල්ලා තියෙනවා. බොහෝ විට බොහොම ටික දෙනෙක් තමයි හිම ඉන්නේ. ආචාර්යවරු ඉන්නවා යුනිවර්සිටි වල. නමුත් මේ ගණිතමය සංකල්ප ඒගොල්ලෝ හරියට ඉගෙනගෙන තියෙනකොට තමයි ඒගොල්ලන්ට ළමයින්ට හරියටම පාඩම් කියලා දෙන්න පුළුවන් මේක වැටහෙන විදිහට. කටපාඩමේ ගණන් ඉගෙන ගන්නේ නැතු. අපි විශේෂයෙන් ගති විද්‍යාවේ අපි දෛසික කියන පාඩම ඉගෙන ගන්නට පස්සේ විවහාරික ගණිතය අද පටන් ගන්නෙ. මම පොඩි හැදින්වීමකුත් දෙන්නම්. දෛසික පටන් ගන්න ඉස්සෙල්ලා මේ දෛසික
පාඩම තෝරගත්තේ අර ත්‍රිකෝණමිතිය හැමතැනම ඕන වෙනවා වගේ සුද්ධ ගණිතයේදී. ඒකින්ද අපි ත්‍රිකෝණමිතිය පටන් ගත්තා විභාගයේ 17 වෙනි ගාන. ත්‍රිකෝණමිතිය දැන්ට පාඩම් 16ක් ගිහිල්ලා තියෙනවා. ඒක තෝරගන්න හේතුව අනිත් ඒකකොට ත්‍රිකෝණමිතිය අවශ්‍ය වෙන නිසා. ත්‍රිකෝණමිතිය මූලධර්ම දන්නේ නැත්නම් මෙන්න මේ සූත්‍රයකට පාඩම් කරගන්න මේක යොදන්න. එහෙම කියලා ගණිතය ඉගෙන ගන්නilla මේ කලා විෂයක එහෙම කිව්වට විද්‍යාත්මකව තර්කානුකූල විෂයක් මේ වගේ ගණිතය එහෙම ඉගෙන ගන්න හොඳ නැහැ. එහෙම ඉගෙන ගන්න අවශ්‍යත් නැහැ. ඉගෙන ගන්නවා කියන්නේ අත් වශයෙන්ම ගණිතය ඉගෙන ගැනීමක් එතෙන්දි වෙන්නේ නැහැ. එහෙමනම් දැන් තේරෙනවා මේ විශාලත්වය වද කවුරු හරි කිව්වොත් උතුරු දිශාවට යන රතු පාට 70ක වේගින් යන කාර්යය. එකපාරට මේක දිහා බලන්න. නැත්තම් තව කවුරු හරි කිව්වොත් නැගෙනහිර දිශාවට යන 70ක වේගින් යන කාර්යය කිව්වොත් මේක දිහා බලන්න. අන්න එතකොට දිශාවක් අවශ්‍යයි. ඉලක්කමේ විශාලත්වයේ විතරක් ප්‍රමාණවත් නැහැ. බාරක් මෙන්න මෙච්චරයි, මෙච්චර පරිමාව මෙච්චරයි මෙච්චරයි ලීටර් මේක තියෙන්නේ. කිව්වොත් තේරුම් ගන්න හැකියි. නමුත් දිශාවත් එක්ක සම්බන්ධ වෙන දේවල් ගොඩක් තියෙනවා. අන්නේ භෞතික වස්තුන් ගැන ඉගෙන ගන්නදී භෞතික රාශි ගැන ඉගෙන ගනිද්දී මෙන්න මේ විදිය දෛසිකයක් අපි අර්ථ දක්වනවා. මතක තියාගන්න මේක අර්ථ දක්වගත්තු ගණිතමය භූතාර්ථයක්. ගණිතමය භූතාර්ථ වලට උදාහරණ නැහැ. එහෙනම් මොකටද දෛසික ඉගෙන ගන්න? මේවා පාවිච්චි කරගෙන අපි ඉගෙන ගන්නවා භෞතික වස්තුන්ගේ චලිතයන්. චලිතයන් නිශ්චලද චලනය වෙනවද? ඔය අවස්ථා දෙක තමයි අපි ගණිතයේ ඉගෙන ගන්නේ ව්‍යවහාරික ගණිතය. නිශ්චලව තියෙන වස්තුන් ගැන ඉගෙන ගන්නවා අපි ස්ථිති විද්‍යාව කියනවා. නිශ්චලව තියෙන ද්‍රව වස්තුන් ගැන ඉගෙනකොට ද්‍රව ස්ථිති විද්‍යාව කියනවා. ද්‍රව ස්ථිති විද්‍යාව භෞතික විද්‍යාව කියනවා. නමුත් ඉස්සර ඇප්ලයිඩ් මැත්ස් වල ගානේ ගත්තේ තිබුණා. ද්‍රව ස්ථිති විද්‍යාවෙත් ගණන්. දැන් මෑතක සිලබස් වල ඒවා කපලා හැරලා තියෙන්නේ. සමතුලිතව තියෙන වස්තුවක සමතුලිතතාවය තමයි අපිට ස්ථිති විද්‍යාව යටතේ ඉගෙන ගන්න වෙන්නේ. ස්කන්ධ කේන්ද්‍රය හොයන්න ඒ වගේ ඒවත් තියෙනවා. ඒක හැම එකටම දෛසික ඕන. ඒතකොට චලනය වෙන වස්තුන් ගැන ඉගෙන ගන්න විද්‍යාවට අපි කියන ගති විද්‍යාව නැත්නම් ඩයිනමික්ස් කියලා කියනවා. ගති විද්‍යාවේ අපි දේවල් ඉගෙන ගන්නකොට චල වෙන වස්තුන් ගැන ඉගෙන ගන්නකොට ලෞකික භෞතික රාශියෙන් අර්ථ දක්වනවා. වේගෙන් යනකොට මොකක් හරි දිශාවකට අපි කියනවා ප්‍රවේගයක් කියලා. වේගය මෙතනදී 70යි දෙකේම මේකෙත් 70යි වේගෙ මේකෙත් 70යි වේගෙ. නමුත් මේකේ ප්‍රවේගය නැගෙනහිරට 70යි. මේකේ ප්‍රවේගය උතුරට 70යි. ප්‍රවේගය කියන්නේ දිශාවත් එක්ක තියෙන එක. එහෙමනම් අන්න එහෙම දේවල් ගැන ඉගෙන ගන්න කතා කරන්න මම පොඩි උදාහරණයක් අපි ගොඩාක් ඒක කරනවා. ගණිතයේදී ඇප්ලයිඩ් මැත්ස් වල වෙනම පේපර් එකක් එනවා සුද්ධ ගණිතය වගේ. දෙවෙනි පේපර් එක සම්පූර්ණයෙන්ම ඒ වගේම කෙටි ප්‍රශ්න 10ක් එනවා. ලොකු ප්‍රශ්න 7ක් එනවා 5ක් කරන්න ඕන. ලකුණු දීමත් අර විදිහටමයි මම පළවෙනි දවසේම ඒ ටික කියලා දුන්නා. විවරණ ගණිතෙත් ලකුණු දීම අර ක්‍රමයටමයි වෙන්නේ. පළවෙනි කෙටි ප්‍රශ්න කියන්නේ විනාඩි 5ක දෙකක් කරන්න ඕන. ඒ ප්‍රශ්න 10ට ලකුණු 25,250යි. ඉතුරු 7ක් දෙනවා. 7න් කැමති 5ක් කරන්න. ඒ 5ට 150යි 5ක් 750යි 10යි. ඕක 10න් බෙදලා 100ට ගන්නවා. සුද්ධගණිතයේ ප්‍රශ්නපත්‍රෙත් ඒ විදිහටම 100ට ගන්නවා. ඒ දෙකම එකතු කරලා දෙකෙන් බෙදලා තමයි සංයුක්ත ගණිතයේ ලකුණු දෙන්නේ. එතකොට මොකටද මේ ගණිතමය භූතාර්ථ කියන එකක් ඕන උනේ? mathematical entity කියන එක අවශ්‍ය උනේ අපිට මෙන්න මේ භෞතික රාශිය ඉගෙන. එහෙමනම් මේ දෛසිකය කියන එක ගණිතමය භූතාර්ථයක්. mathematical entity එකක්. නැත්නම්
අපි හිතේ බවගත්තු දෙයක් ඉලක්කම වගේ. ඉලක්කමකට උදාහරණ කොහොමද දෙන්න බෑ. මලක් පිපෙන් වගේ පිපෙන්නෙත් නැහැ, ගහක හැදෙන්නෙත් නැහැ, පොළොවෙන් හරලා ගන්නත් බෑ. ඒ වගේ දෛසිකය කියන එක කාටවත් මෙන්න පෙන්වන්න කියන්න බෑ. හැබැයි දෛසිකයේ නිරූපණය කරන භෞතික රාශීන් වලට උදාහරණ තියෙනවා. ඒකින්ද තමයි අපි මේක අර්ථ දක්වගත්තේ. ඒව ගැන ඉගෙන ගන්න. ඒ නිසා දෛසිකයකට උදාහරණයක් දෙන්න කිව්වොත් ඔය කියන ඒවා කියන්න යන්න එපා. දෛසිකයකට උදාහරණයක් දෙනවා. ඒක තමයි පිළිතුර. හැබැයි දෛසිකයෙන් නිරූපණය කරන භෞතික රාශීන් වලට උදාහරණයක් වුවොත් විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, ගම්‍යතාවය ඔය ඔක්කොම කිව්වත් කමන්නේ. මතක තියාගන්න දෛසිකයෙන් නිරූපණය වෙන භෞතික රාශි වලට උදාහරණ තිබුණාට ඒකට අහන්නේ දෛසික වලින් නිරූපණය කරන භෞතික රාශියකට උදාහරණ දෙන්න කියලා යා ප්‍රශ්න පත්‍රවල. English another example for physical quantity, භෞතික රාශි. එහෙම නැත්නම් vector quantity. දෛසිකයක් නෙවෙයි. භෞතිකයේ දෛසිකයෙන් නිරූපණය වෙන භෞතික රාශි වලට උදාහරණ මිසක් කියපුවා දෛසිකයකට උදාහරණ නෙමෙයි කියන එක මතක තියාගන්න. අබගඩි දෙකක් තිබ්බොත් එක දෙකේ ඉලක්කම නෙමෙයි කියලා මතක තියාගන්න. දෙකේ ඉලක්කමෙන් නිරූපණය වෙන භෞතික වස්තුන් දෙකක්. ළමයි දෙන්නෙක් ආවොත් එතරම් දෙකේ ඉලක්කම නෙමෙයි. දෙකෙන් නිරූපණය වෙන භෞතික රූප දෙකක්. එහෙම නැත්නම් දෙකේ ඉලක්කම් කීයක් තියෙනවද? එතන කෝප දෙකක් තිබුණා ඒකත් දෙකේ ඉලක්කමද නැහැ. පොත් දෙකක් ගෙනාවොත් ඒක දෙකේ ඉලක්කමද නැහැ. පෙන්සල් දෙකක් ගෙනාවොත් ඒකත් දෙකේ ඉලක්කමද නැහැ. දෙකේ ඉලක්කම නිරූපණය කරන්න පුළුවන් ඔය හැම එකම. නමුත් දෙකේ ඉලක්කම නෙමෙයි. ඒ ගේන කිසි දෙයක්. ඔන්න ඔය කාරණේ හරියට ඔළුවට දාගන්න. මොකටද මේ මැතමැටිකල් එන්ටිටි කියන එකක් ගණිතයට ඕන උනේ? නැත්නම් ගණිතයේ භූතාර්ථ අපිට අවශ්‍ය නැහැ. එතකොට මේ දෛසිකයත් ගණිතමය භූතාර්ථයක්. ඒකින්ද දෛසිකය අපි අර්ථ දක්වන යම් කිසි විදිහකට. ඒතකොට දෛසිකයේ ඕන උනේ මොකද කියන එකයි මම මේ දැන් කිව්වේ. ඒතකොට දෛසිකයේ අර්ථ දක්වන අපි දෛසික පාඩම අද පටන් ගන්නෙ. මේක ගති විද්‍යාවටත් ඕන වෙනවා, ස්ථිති විද්‍යාවටත් ඕන වෙනවා. ඒ කියන්නේ ව්‍යවහාරික ගණිතයේදී අපි ඉගෙන ගන්නවා ආකාර දෙකක වස්තුන්, එකක් නිශ්චලව තියෙන වස්තුන් සහ චලනය වෙන වස්තු. ඔය ආකාර දෙකෙන් කවර එකක් ගැන ඉගෙන ගන්නකොට උනා මේ දෛසිකය කියන සංකල්පය වුණ වෙනවා. ඒක නිසා තමයි මේක ඊටම වැදගත්. මම ව්‍යවහාරික ගණිතයේ මුලින්ම මේක පටන් ගත්තේ. අපේ ව්‍යවහාරික ගණිතයේ ඉතුරු කොටස් කරන්න පාසු වෙනවා. හොඳයි. එතකොට දෛසිකය නැත්නම් වෙක්ටර් කියලා කියනවා අපි. ඉතින් මේක බොහොම ඉහළට යන විෂයක්. උසස් පෙළ තියෙන බොහොම පොඩ්ඩක්. ඒතර විශ්වවිද්‍යාලයට ගියාම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නොයෙකුත් වෙක්ටර් ෆීල්ඩ් දෛසික ක්ෂේත්‍ර නොයෙකුත් ෆිසික්ස් ගවුස් ප්‍රමේය අරමයා කොහොම මේ ක්ෂේත්‍ර දෛසික ක්ෂේත්‍ර වලින් අපි ෆීල්ඩ් වෙක්ටර් ෆීල්ඩ් වලින් තමයි ඒ වල ගති ලක්ෂණ වලින් තමයි සාධනය කරන්නේ. ඉතින් බොහොම ගණිතය පාවිච්චි කරලා කලනය පාවිච්චි කරලා බොහොම ඉක්මනට ගන්න පුළුවන් සාධනය කිරීම මේවා. දැන් අපි දෛසිකය ඉස්සෙල්ලාම අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම definition එක. එතකොට දෛසිකයක් දැන් පැහැදිලි ඔයගොල්ලන්ට විශාලත්වයත් එක්ක දිශාවකුත් තියෙනවා. දිශාවත් එක්කම කියන්න ඕන විශාලත්වයක්. දෛසිකය. ඒතකොට දෛසිකයෙන් නිරූපණය කරනවා. ඒක දෛසිකයක් නෙමෙයි. ප්‍රවේගය දෛසිකයක් නෙමෙයි. දෛසිකයෙන් නිරූපණය කරන භෞතික රාශියක් නිසා. දෛසිකයක් නෙමෙයි. දෛසිකය අපි ඉතින් අර්ථ දක්වන දෙයක් ගණිතයේ භූතාර්ථයක්. ඒ වගේම විශාලත්වය දිශාව දෙකම තියෙන හැම එකම අපිට දෛසික වෙන්නේ නැහැ. විශාල දිශාවක් තියෙන දවල්වලට යන දිශාවක් තියෙන
වේගයේ විශාලත්වයකුත් තියෙනවා. නමුත් ඒක දෛසික නීති පිළිපදින්නේ නැහැ. විශේෂයෙන් දෛසික ආකලන නියම පිළිපදින්නේ නැත්නම් යම් කිසි භෞතික රාශීන් භෞතික රාශියක් ඒකට අපි දෛසිකයක් යටතට ගන්නේ නැහැ. ඒක නිසා දෛසිකයේ අර්ථ දක්වන්න ඕන විශාලත්වයට අමතරව දිශාවක් ඇති. විශාලත්වයට අමතරව දිශාවක් ඇති. දෛසික ආකලනය නියමයේ පිළිපදින දැන් අපිට මේ දෛසික ආකලන නියමයේ පිළිපදින කියලා දාන්නේ අපි උසස් පෙළ පන්තියේදී මේ නීතිය තමයි අපිට තියෙන්නේ දෛසික පිළිබඳ විශ්වවිද්‍යාලයේදී අනිකුත් සියලුම ඒ නියම සදහා අනුකූල දක්වන කියලා යත් එක්කනේ දෛසික ආකලන නියමයේ පිළිපදින ගණිතමය භූතාර්ථයක් අපි කියනවා mathematical entity. mathematical entity. දෛසිකයක් ලෙස අර්ථ දැක්වේ. එතකොට දෛසිකයෙන් නිරූපණය කරන භෞතික රාශි වලට උදාහරණ තමයි අපිට දෙන්න පුළුවන්. එතකොට පොත්වල දෙන example for vector quantity vector quantity කියන්නේ දෛසිකයෙන් නිරූපණය කරන භෞතික රාශිය. එතකොට ඔන්න ඔකයි දෛසිකයේ නියම අර්ථ දක්වilla මෙන්න මේ වචනේ කියවෙන්න ඕන. ඊටම වැදගත් ආකලන නියමයේ පිළිබඳව කියලා කියනත් ඕන. එතකොට මේ අර්ථ දැක්වීම. ඊට පස්සේ මෙන්න මේ විදිය ගන්න. එදිනෙදා ව්‍යවહાරික ජීවිතයේදී අර්ථ දක්වා ගන්න. විශාලත්වයට අමතරව දිශාවක් ඇති භෞතික රාශීන් ගැන අධ්‍යයනය සඳහා දෛසික පිළිබඳ අවබෝධය අපිට අවශ්‍ය වේ. එහෙමනම් දැන් දෛසික අර්ථ දැක්වීම දන්නවා. ඒක දක්වන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් ඉලක්කම නම් විශාලත්වයේ තියෙන එකක් නම් දැන් ග්‍රෑම් 50ක් කියන එක අපි 50 ලියලා gm කියලා කියන්න පුළුවන්. කිලෝග්‍රෑම් නම් kg කියලා දාන්න පුළුවන්. ඒක ප්‍රවේගය දෛසිකය. අපි දෛසිකය දැන් මේ විශාලත්වයේ තියෙන දෙයක් නම් අපිට xi සිතමු. නැත්නම් පරිමාවක් නම් vi සිතමු. ස්කන්ධයක් නම් mi සිතමු කියලා ගන්න පුළුවන් ගැටලුවකදී. නමුත් මේ දෛසිකයකින් නිරූපණය කරන භෞතික රාශිය අපිට ඉලක්කමක් ලියලා විතරක් හරියන්නේ නැහැ. ඒ වගේකින්ද අපි දක්වනවා ඉලක්කමක් නැතුව දෛසිකයක් දක්වනවා ඉංග්‍රීසි හොඩිය අකුරකින්. සිම්පල් අකුරකින් තමයි දක්වන්නේ. දෛසික නිරූපණය.
දෛසික නිරූපණය. දෛසික නිරූපණය. දෛසිකයක් දැක්වීම සඳහා ඉංග්‍රීසි හෝඩියේ තනි අකුරක් යොදාගනු ලැබේ. ඉංග්‍රීසි හෝඩියේ සිම්බල් අකුරක් තනි සිම්බල් අකුරක් යොදාගනු ලැබේ. උදාහරණයක් විදියට A B C ඔය විදියට දක්වන්න පුළුවන්. දැන් මෙහෙම දැක්වුවාම නිකන් අපි ලියවිල්ලක ABC නිකන් ලිව්වොත් මේක දෛසිකයක්ද අකුරක්ද කියලා අපිට හොයාගන්න බෑනේ. ඒක නිසා මේ ක්‍රම කීපයක් තියෙනවා මේක දක්වන්න. එකක් තමයි මෙන්න මේ A අකුර උඩින් මෙහෙම ඊතලයක් ගන්නවා. එහෙමත් දක්වනවා. හෝ මේක මේ නිකන් අකුර වලින් වෙන් කරන්න මේක බෝල් කරනවා. තද කළු අකුරෙන් අඳිනවා. ප්‍රශ්න පත්‍ර වල මුද්‍රණය කරනකොට මෙන්න මේ බෝල්ඩ් අකුර වලින් දක්වන. දෛසික ගානේ ABC දෛසික 3ක් කියනකොට ABC බෝල්ඩ් කරලා දාලා තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම. එහෙමත් නැත්නම් මෙන්න මෙහෙම. මෙන්න මෙතනින් පොඩි ඉරිකෑල්ල B C ඔන්නම මේ ආදී වශයෙන් නිරූපණය වේ. එතකොට අපි දෛසික වීජීය නිරූපණය තමයි මේක කියන්නේ. එතකොට දෛසිකයක් මෙලෙස වීජීයව නිරූපණය කළ හැකියි. දෛසිකයක් මෙලෙස වීජීයව නිරූපණය කළ හැකියි. බීජමය වශයෙන් හෝ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු දෙකකින් දැක්වීම සිදු කළ හැකියි. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු දෙකකින් දැක්වීම සිදු කළ හැකියි. උදාහරණයක් වශයෙන් AB උඩින් ඊතලයක්, DE උඩින් ඊතලයක්, CK උඩින් ඊතලයක්. ආදී වශයෙන් ඒ කියන්නේ මෙහෙම අකුරු දෙකකින් දක්වන්නත් පුළුවන්. ඊතලයක් අකුරු දාලා අපි එක බලමු ජ්‍යාමිතික නිරූපණයේදී. මේක වීජීය වශයෙන් නිරූපණය වශයෙන් ජ්‍යාමිතිකව නිරූපණය කළ හැකියි. ඒතකොට බීජක වශයෙන් නිරූපණය කරන්නත් දන්නවා දෛසිකයක්, ජ්‍යාමිතික වශයෙන් ලියන්නත් දන්නවා. ඔය මේකට ඉලක්කමක් විතරක් කියන විශාලත්වයක් පමණක් නෙමෙයි දෛසිකයක තියෙන්නේ. ඒතකොට මේ මෙන්න මෙහෙම බෝල් කරලා print කරන එක තමයි දැන් මෑතකදී ප්‍රශ්න පත්‍ර වලත් තියෙන්නේ. මේ විදිහට තමයි print කරලා.
මුද්‍රණය කරන්නේ මුද්‍රණය සඳහා පහසුයි මේ කැලි දදා ආයෙත් මුද්‍රණය කරන්න වෙනවනේ එතකොට මේක පහසුයි ප්‍රශ්නපත්‍ර මේ විදිහට බෝල්ඩ් කරලා තියෙනවා දෛතික ගන්න. එතකොට දෛතිකයේ නිරූපණය. දෛතිකයේ අර්ථ දැක්වීම දන්නවා. ඇයි දෛතිකයක් ඕන වුණේ කියලා දන්නවා. දෛතිකයක නිරූපණය දන්නවා. දැන් අපි ලියාගමු දෛතිකය ජ්‍යාමිතිකව රේඛා ඛණ්ඩයකින් නිරූපණය කළ හැකියි. දෛතිකය ජ්‍යාමිතිකව රේඛා ඛණ්ඩයකින් නිරූපණය කළ හැකියි. දෛතිකය රේඛා ඛණ්ඩයකින් ජ්‍යාමිතිකව නිරූපණය කළ හැකියි. උදාහරණ AB මෙන්න මේ රේඛා ඛණ්ඩයේ නිරූපණය කරන්න පුළුවන්. නිරූපණය කළ හැකි රේඛා ඛණ්ඩයකින් එසේ කිරීම සඳහා මෙන්න මේ අවශ්‍යතා තෘප්ත වෙන්න ඕන. 1 භෞතික රාශියේ විශාලත්වය දෛතිකයේ විශාලත්වය කියනකොට දෛතිකය කියන භෞතික රාශිය නිරූපණය කරන්න අපි. දෛතිකයේ විශාලත්වය රේඛා ඛණ්ඩයේ දිගට සමාන විය යුතුය. රේඛා ඛණ්ඩයේ දිගට සමාන විය යුතුය. ඉතින් අපි හිතමු උතුරට 70කින් යන මෝටර රථයක ප්‍රවේගය නිරූපණය කරනවා කියලා. ඒතර ප්‍රවේගය නිරූපණය කරන්න මේගාමීටර 70ක් හරි සෙන්ටිමීටර 70ක් හරි ගන්න ඕනේ නැහැ. අපිට මිලිමීටර 7ක් දිග රේඛා ඛණ්ඩයක් අරගෙන ඉතින් පැත්තකින් අර ලියන්නේ මිලිමීටරයකට 10ක්. විශාලත්වය 10 අර සිතියම් වල පැත්තකින් ලියන්නේ අංගලට 7ක්ම මෙච්චරයි කිලෝමීටර මෙච්චරයි කියලා පරිමාණය. ඒ වගේ පරිමාණකින් ගන්න පුළුවන්. දිගට සමාන වෙන්න ඕනේ පරිමාණය ලිව්වා. 2 එහි දිශාව AB හි දිශාවට සමාන විය යුතුය. සමාන්තර විය යුතුය. සමාන්තර විය යුතුය. අපි පස්සේ කරනවා ඇයි සමාන්තර වෙන්න ඕන කියන්නේ. 3 අභිදිශාව A සිට B දක්වා විය යුතුය. ඉහත කරුණු තෘප්ත වන විට ඒ දෛතිකය AB දෛතිකයෙන් නිරූපණය කළ හැකියි. එතකොට AB දෛතිකය A සිට B දක්වා අභිදිශාව A ඉඳන් B දක්වා අන්න එහෙම තියනවා නම්
අපි කියනවා මේක ඒ දෛසිකේ නිරූපණය වෙනවා කියලා ඒ B වල. ඒ වල ඒක ගන්නේ දිගට සමාන විය යුතුයි. විශාලත්වය සමාන විය යුතුයි. ඒ කියන්නේ දිශාව සමාන්තර වෙන්න ඕනේ ඒ B වලට. අභිදිශාව කියන්නේ අභිමත පරිදි අපි තෝරා ගන්න දිශාව. A ඉඳන් B දක්වා ඊතලේ දාන්නත් පුළුවන්, B සිට C දක්වා දාන්නත් පුළුවන්. A B වලින් නම් නිරූපණය වෙන්නේ A ඉඳන් B දක්වා. ඔන්න ඔය කාරණා තුනම තෘප්ත වෙනකොට දීලා කියන ඒ දෛතිකය අන්න අර AB රේඛා ඛණ්ඩයෙන් දක්වන්න පුළුවන්. ඊළඟට දෛතික වර්ගීකරණය. ඉතාම වැදගත්. දෛතික වර්ගීකරණය. එක වන්දිත දෛසික. binding vector. දෙක සර්පණ දෛසිකය. sliding vector. තුන නිදහස් දෛසිකය. නිදහස් දෛසිකය. free vector. නිදහස්. එතකොට මේ දෛසිකයේ අර්ථ දක්ව ගත්තා. නමුත් ඒ දෛසිකවල තියෙන යම් යම් ගතිගුණ අනුව අපි තවත් විදිහකට ඒක වර්ග කරනවා. නමක් දෙනවා. මෙන්න මේ දෛසිකවලට අපි මේ නම කියමු. මේ જાතිය ගතිගුණ තියෙන දෛසිකවලට මේ නම කියමු. ඉතින් ඇත්ත වශයෙන්ම ඒකතර බල පද්ධති කියලා බල ගැන වෙනම ඉගෙන ගන්නේ මේ දෛසිකයේම මේ එක අවස්ථාවක් තමයි. ඒක ගැන අපි පස්සේ වෙනම ඉගෙන ගන්න. දැන් අපි හිතමු මේ බද්ධිත දෛසික කියන්නේ රේඛාවකට බැඳිලා තියෙන්නේ. ඒ දෛසිකය ඒ රේඛාවට බැඳිලා තියෙන බන්ධිත දෛසික. ඒ කියන්නේ විශාලත්වයෙන් දිශාවෙන් නිරූපණය කරනවා. ඒක බැඳිලා වෙන කොහක් තියෙන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් මම මේ බෝඩ් එකේ කෙළවරට නිව්ටන් 500ක බලයක් යොදනවා. කෙළවරට. මේ අතර මේ පැත්ත බිත්තියට ලාභ කරනවා. එතකොට ඒ බලය ඒ මගේ අත දිගේ තියෙන්නේ මේ බිත්තියට ලම්බ. ආයෙත් ඒක වෙනින් තැනකට ගන්න බෑ. වෙනින් තැනකට ඒ බලය යොදන්න බෑ. වෙනින් තැනකට ඒ බලය යොදුවොත් වෙනින් බලයක්. අර බැඳිච්ච රේඛාව වෙනස් වුණොත් වෙනින් බලයක් වෙනවා. උදාහරණයක් වශයෙන් වෙනින් දෛසිකයක් වෙනවා. බැඳිච්ච රේඛාව වෙනස් වෙනවා. අන්න එහෙම බලය අත් වශයෙන්ම බන්ධිත දෛසිකයක්. ඉතින් බන්ධිත දෛසිකයක් නෙවෙයි නම් මෙතනින් ඒ දෛසිකයක් යොදලා බලයක් යොදලා බලය දෛසික ලක්ෂණ විතර නම් තියෙන්නේ. මෙතනින් මම බලයක් යොදනවා මෙහෙම. නමුත් ඒ බලය නෙමෙයි ඊට මීටර් 5ක් දුරින් අපි දුන්න නිව්ටන් 50ක බලයක් යොදනවා. එතකොට මේ බල දෙක වෙනස්. මොනවායින්ද වෙනස්? ඒ බලය ක්‍රියා කරන රේඛාවක් තියෙනවා. බැඳිච්ච රේඛාවක් තියෙනවා. අන්න ඒවට අපි කියන බන්ධිත දෛසික. එහෙම බැඳිච්ච රේඛාවක් නැත්තම් දැන් දෛසික දෙකක් සමාන වෙන්න කියනවා අපි. මේ විශාලත්වය සමාන වෙන්න ඕන, දිශාව සමාන වෙන්න ඕන, අභිදිශාව සමාන වෙන්න ඕන. කාරණා තුන.
අපි දිනන දෛතික දෙක සමාන වීමේ අවශ්‍යතාවය පස්සේ. එතකොට බලයත් ඒ දෛතිකයක් නම් මේ කාට හරි ගහන්න පුළුවන් ගුටි නොකෝ. ඇයි? මම බෙතර නිව්ටන් 200ක බලයකින් ගහනවා මූණට. එයා නිකන් ඉන්නේ නැහැ ගන්න. දැන් මේ බලය දෛතිකයක් නේ. ආ දෛතිකයක් සමාන හා සමාන්තර වුණොත් ඒවා සමාන දෛතික කියලා ගත්තොත් එතකොට බැඳිච්ච රේඛාවක් නැත්තම් මෙතනින් මෙයාට ගහන්න ඕනවා. මෙතනින් ගහන්න නැතුව නිව්ටන් 50ක් යොදලා ඊට සෑහෙන දුරකට ගිහිල්ලා අර මිනිහට පේන්නේ නැති තරමකට ගිහිල්ලා අරකට සමාන්තරව නිව්ටන් 50 බලයක් එදුවොත් අරයට රිදෙනවා. වදින්නේ නැහැ රිදෙන්නේ. එතකොට එහෙනම් එකෙන් තේරෙනවා බලය කියන එක විශාලත්වයක් දිශාවකුත් තියෙනවා. නමුත් ඊට අමතරව බැඳිච්ච රේඛාවක් තියෙනවා. ක්‍රියා රේඛාව කියලා කියන්නේ ඒකටයි අපි. ඒකින්ද දෛතිකයේ විශේෂ අවස්ථාවක් වශයෙන් බල පද්ධති වෙනම සාකච්ඡා කරනවා. බොහෝ විට දෛතික බල එකම ගානේ කොටස් දෙකකට දෙන අවස්ථාවක් තියෙනවා. මොකද අත්වාසයෙන් දෙකම දෛතික තමයි. වෙනසක් තියෙන්නේ මෙන්න මේ වර්ගීකරණය හරියට ඉගෙන ගන්න නැතිකම. මොකද වර්ගීකරණය බන්ධිත දෛතික බැඳිලා තියෙන්නේ. රේඛාවකට බැඳි උදාහරණයක් වශයෙන් බලය. දෙක සර්පණ දෛතිකය. එක අපි මෙන්න මෙහෙම මේසයක් තියෙනවා නම් මේ විදිහට මේසයක් තියෙනවා නම් මම මෙන්න මෙතනින් F බලයක් පුදලා මේක තල්ලු කරන් කියනවා. එතකොට මේ බලයට දෛතික මේක දෛතිකයක් නේ. දෛතික දෙකක් සමාන වෙන්න අවශ්‍යතාවයේ විශාලත්වය දිශාව සමාන්තර නම් විශාලත්වය හරිනම් දෛතික දෙක සමානයි කියලා ගත්තොත් මේ F බලය මෙතන මේ වේදුවට මේ මේකේ තල්ලු වෙනවා. නෑ. ඇයි හේතුව? මේක බැඳිච්ච දෛතිකයක්. බන්ධිත දෛතිකයක්. බයින්ඩින් වෙක්ටර්. බලය එක වෙනම අපි සාකච්ඡා කරන්නේ ඒකයි. ඊළඟට සර්පණ දෛතික. මොකක්ද? දැන් අපි මේ ඔක්කොම අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ඒකයි මේ විදිහට නන්දාගත්තේ. ඒ හැසිරෙන ගතිගුණ අනුව. දැන් මෙන්න මෙහෙම ස්කන්ධයක් කෙල්ලුවොත් තන්තුවකින් ඇදෙන්නේ නැති තන්තුවකින් ඉලාස්ටික් කැඩෙන්නේ ඇදෙන තන්තුවකට කවන්නේ එල්ලුවොතින් මෙන්න මේකේ ආතතියක් ඇති වෙනවා. ආතතියක් ඇති වෙනවා මේ T ආතතිය මේ තන්තුව දිගේ ඕනම තැනක තියෙනවා. එක තැනක් මෙතන විතරක් නෙමෙයි. මෙතන විතරක් නෙමෙයි. මේක දිගේ සර්පණය වෙනවා. එතකොට මේකට අපි කියනවා සර්පණ දෛතිකයක්. ආතතිය. තන්තුවක ආතතිය. සර්පණ දෛතිකයක්. මේක එක් බල. මේක බන්ධිත දෛතිකයක්. දැන් බලන්න ඒකේ ගතිය අනුව නේද මේ නම දීලා තියෙන්නේ. එයාගේ ක්‍රියා කරන ගතිය අනුව මේ නම දීලා තියෙන්නේ. දැන් මේක බලය. බන්ධිත දෛතිකයක් කියන්නේ එයා බැඳිච්ච රේඛාවක්. සර්පණ දෛතිකය කියන්නේ මේක දිගේ ඕන තැනක සර්පණය වෙන්න පුළුවන් මේ ආතතිය මෙතන තියෙනවා මේ අපිට කියන්න බැතන. ඒ සර්පණය වෙනවා. ස්ලයිඩින් වෙක්ටර්. තුන නිදහස් දෛතිකය. ඇයි එහෙම එකක් අර්ථ දක්වලා? නිදහස් උත්සවයට පාවිච්චි කරන්නද? නෑ. ඒකේ ක්‍රියාකාරකමක් නිසා. මොකද්ද ක්‍රියාකාරකම? නිදහසේ
ඕන තැනක ගන්න පුළුවන්. ඉතින් අපිට එහෙම ඉගෙන ගන්න භෞතික රාශි තියෙනවා. ඔව් භෞතික රාශි නැත්තම් මේවා අර්ථ දක්ව ගන්නෙත් නැහැ. මේවා අවශ්‍ය වෙන්නේ නැහැ මේ නම් නිකන් ලස්සනට මේ සාහිත්‍ය අනුකූලව ලියුණා නෙමෙයි. හේතු ඇතුව භෞතික රාශියෙන් ගැන ඉගෙන ගන්න යෝජනා කරපුණා. නිදහස් දෛතිකය කියන්නේ දැන් ඕගොල්ලෝ දැකලා ඇති මම උදාහරණයක් කියන්නම්. මේ ගම්බද පැතිවල කුඹුරු වගේ තියෙන හරියේ පොතට රැට කුරුල්ලෝ රංචුවක් පියාඹරන කුරුල්ලෝ රංචුව. උන් දැකලා ඇති මේ කුරුල්ලෝ රංචුව පියාඹන්නේ එකම දිශාවට එකම හැඩයක් තියාගන්නවා. හරි එකම හැඩයක් තියාගෙන ඒගොල්ලෝ පියාඹරනවා. කුරුල්ලෝ රංචුව පියාඹරන එකම හැඩයක් තියාගන්න. අන්න එහෙම පියාඹනකොට ඉතින් එකම හැඩයක් තියෙන්නේ මේ කුරුල්ලෝ සෑම එක්කනාගම වේගය එකයි. ප්‍රවේගය එකයි. ඒ කියන්නේ දිශාවත් එකයි විශාලත්වයත් එකයි. කඩ කිලෝමීටර් 40ක වේගයෙන් දකුණු දිශාවට පියාඹනවා. මුළු කුරුල්ලෝ රංචුව. එකම හැඩයක් තියෙන්නේ හැම කුරුල්ලගෙම එකම ප්‍රවේගයක් තියෙන නිසා. එහෙමනම් අපිට නිදහසේ කුරුල්ලෝ රංචුවේ ප්‍රවේගය වෙනුවට ඕනම කුරුල්ලෙක්ගේ ප්‍රවේගය නිදහසේ තේරුම් ගන්න පුළුවන්. මෙයාගේ ප්‍රවේගය ගත්තත් කමන්නේ මෙයාගේ ප්‍රවේගය ගත්තත් කමන්නේ. මෙයාගේ ප්‍රවේගය ගත්තත් කමන්නේ. සමාන්තරව. ඔන්න ඕක නිදහස් දෛතිකයකට උදාහරණයක්. තව උදාහරණයක් දෙන්න පුළුවන් නිදහස් දෛතිකයක. ඔගොල්ලෝ දැකලා ඇති ජලාශවල මාළු පීනනවා එකම වේගයක් තියාගෙන කොහොම වෙනවද දන්නේ මෙහෙම තප්පරෙන් පංගුවලදී මෙහෙම නැවිලා ඔහොම යනවා මුළු රංජුවම එකට එකම හැඩයකට යනවා. ඒකට හැම මාළුවගේම ප්‍රවේගය ඒ මාළු රංජුවේ ප්‍රවේගයට සමානයි. එන්නේ දාස්තිකයක් හිතන්නේ. නිදහසේ අපිට මතක තියාගන්න උසස් පෙළ පන්තියේදී අපිට දෛතික මෙන්න මේ බන්ධිත දෛතික බල ඒකතර බල යටතේ වෙනමම ඉගෙන ගන්නවා. අනිත් දෛතික සියලුම ගැටලු මෙන්න මේ නිදහස් දෛතික ෆ්‍රී වෙක්ටර් නිදහස් දෛතික යට තමයි ගණන් ගන්නේ. එතකොට නිදහස් දෛතික වල වීජීය තමයි අපි උසස් පෙළ පන්තියේදී දෛතික ගානේ බලාපොරොත්තු වෙන්නේ. නිදහස් දෛතික වල වීජීය නිදහස් දෛතික වල වීජීය නිදහස් දෛතික වල වීජීය. එතකොට අපි අපේ දෛතික පාඩම මෙතන සිට පවත්වාගෙන යන්නේ මෙන්න මේ නිදහස් දෛතික වල වීජීය යටතේ. ඒක නිසා දෛතික දෙකක සමාන වෙන්න යම් අවශ්‍යතා තියෙනවා. අපි ඒවා බලමු. එතකොට දෛතික දෙකක් සමාන වෙන්නේ කොහොමද? නිදහස් දෛතික තමයි දැන් මෙතන ඉඳන් හදාරන්නේ. එහෙමනම් අපි අද පාඩම මෙතනින් නතර කරනවා. දෛතික පිළිබඳ හැඳින්වීමක් තමයි අද බොහෝ විට දුන්නේ. ඊළඟ පාඩමේදී අපි දෛතික ඉගෙන ගන්නවා. පාඩම් 3-4ක් යනකොට අපිට දෛතික පාඩම ඉවරයි. පාස් පේපර්ස් ටිකත් ඔක්කොම හදන්න පුළුවන්. ඒකින්ද දෛතික පළවන පාඩම තමයි මේ අද. පළවන පාඩම තමයි මේ ගියේ. ඊළඟ දවසේ දෛතික දෙවන පාඩම බලාපොරොත්තු වෙන. එදාට අපි දෛතික වර්ග නොකුත් ඉගෙන ගන්නවා. අපි බලමු කොහොමද එකින් එක මේවා වෙනස් වෙන්නේ, කොහොමද මේ වෙනස් වුනේ කියලා.